ඔබේ ජීවිතයට පිළිතුරු ලබා දෙන හා උදෑසන යාඥාව සමගින් සිතීමට මොහොතක් දෙවනාසගේ පණිවිඩයත් රැගෙන ඔබ හමුවට පැමිණෙනවා. ගැලවීමේ සුභාරංචි යාඥා මධ්‍යස්ථානයේ. ඉතින් සුබ උදෑසනක් කියනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආශිර්වාදමත් දවසකට සුබ පතනවා. ඔබගේ කාර්යාලයට, ඔබගේ ගෙදරට, ඔබගේ දෑතට දේව පණිවිඩයක් රැගෙන එනවා. හලෙලූයා. අපි උදෑසන ඔබ වෙනුවෙන් යාඥා කරන්න සූදානම්. මේ යාඥාව ඉතාමත් බලවන්තයි ඔබගේ ජීවිතයට පිළිතුරු ලබා දෙන පිණිස. නමුත් මේ යාඥාවට පෙර අපි දෙවියන් වහන්සේගේ පුංචි පණිවිඩයක් බලමු. මම ඇදහිල්ල සම්බන්ධව ඔබට කතා කරමින් සිටියා. අද දවසේ මම ඔබ වෙතට ගේන්න කැමති ශක්තිමත් ඇදහිල්ලක්. අපි දන්නවා මිනිසෙක් මේ පොළවේ ශක්තිමත්ව ජීවත් වුණොත් තමයි මේ මිනිසයාට බොහෝ දේවල් කරන්න පුළුවන් වෙන්නේ. දුර්වල මිනිසෙකුට බොහෝ දේවල් කරන්න බෑ. දුර්වල මිනිසෙක් දුර්වල දේවල් තමයි කරන්නේ. එයාගේ ජීවිතය දුර්වල නිසා, ශරීරය දුර්වල නිසා එයාට විශාල දේවල් අත්පත් කරගන්න බෑ. ලොකු ගමනක් යන්න බෑ. දීර්ඝ ගමනක් යන්න බෑ. එතකොට ඇදහිල්ලත් ශක්තිමත් නැත්නම් අපිට විශාල දේවල් කරන්න බැරි වෙනවා. දීර්ඝ ගමනක් යන්න බැරි වෙනවා. මගේ ආදරමන්ත දරුවනේ, මේ ඇදහිල්ල කොහොමද ශක්තිමත් කරගන්නේ? මම ගිය සතියවල ඔබට කිව්වා ක්‍රියා කරන ඇදහිල්ල ගැන. ඇදහිල්ල එකතු කර ගැනීමක් ගැන. ඇදහිල්ල වැඩි කර ගැනීමක් ගැන. දැන් අද දවසේ කියන ශක්තිමත් ඇදහිල්ලක් ගැන. ඇදහිල්ල ශක්තිමත් වෙන්නේ කොහොමද? ඔබ දන්නවද? ඇදහිල්ල ශක්තිමත් වීම සඳහා අපිට තිබෙන විශේෂ ක්‍රමය තමයි දෙවියන් වහන්සේගේ වචනය අසා එක පවත්වන එක. දෙවිඳුන්ගේ පණිවිඩය, දෙවිඳුන්ගේ වචනය අසා ඔබ ඒක පවත්වද්දී ඔබ ගාව තිබෙන ඇදහිල්ල ශක්තිමත් වෙනවා. බයිබලයේ කියනවා මත්තේ පොතේ 7 වෙනි පරිච්ඡේදය 24 වෙනි වචනය. යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදිනවා. ඔහු පර්වතයේ පිට තමාගේ ගේ සාදාගත් නුවණ ඇති මිනිසෙකුට සමාන කරනු ලබන්නේ. වැසි වැස සුළඟහම ජලය ගලා ඒකට ගැසුවේය. එය පර්වතය පිට පිහිටා තිබුණු බැවින් නොවැටුණේ. ඔබට තේරුණාද මේ වචන? දෙවියන් වහන්සේගේ වචනය අසලා ඔබගේ ජීවිතය ඔබ මඟ හරින්න එපා. ඔබ එක කනකින් වචනය අසලා අනිත් කනකින් පිට කරන්න එපා. ඔබ ලෙස එක කනකින් දේවල් අහලා තව කනකින් පිට කරන දේවල් තිබෙනවා මේ පොතේ. දේව වචනේ එසේ එකක්. දේව වචනේ අපිට තිබෙන්නේ ජීවත් වෙන නිසා. අපේ දේව වචනය අපි අරගෙන ඒක අපි ඉගෙනගෙන ඒක අපි ක්‍රියාවට දාන්න අපි ගාව තිබෙන දේ ශක්තිමත් වෙනවා. හලෙලූයා. ශක්තිමත් ඇදහිල්ලක ඕ දේවල් කරන්නේ. සමහර වෙලාවට ඔබට මේ විදිහට ඔබට මේ විදිහට ඔබට කොහොමද බයිබලයේ දින ඔක්කොම කරන්න පුළුවන්. ඔබේ වචනේ කියන දෙවියන් වහන්සේ කියන ඔක්කොම කරන්න පුළුවන් නම් මේ විදිහේ පාස්ටර් කියලා ඔබට හිතන්න. මගේ ආදරවත් දරුවනේ මටත් මුල් කාලේ මේ කොහොමද මට දැන් මේ හිතෙන්නේ මම දැන් හරි මාසයි දෙවියන් වහන්සේගේ වචනේ පවත්වන්න. අපි හැම දෙයක් ආරම්භ කරද්දී අපිට අමාරුයි. ඔබ ගමනක් යන්න බලන්න. පළවෙනි වතාවට ඔබ ඒ ගමන යනව නම් ඔබට ඒක දුරයි වගේ දැනෙනවා. හැබැයි ඔබ දෙවෙනි වතාවේ තුන්වෙනි වතාවේ යනකොට ඒක හරි ළඟයි. ඒ කියන්නේ මොකක්ද ඒතර තියෙන්නේ? ඔබ යමක් පළවෙනි වතාවේ කරද්දී ඒක අමාරුයි. ඒක වෙහෙසයි. නමුත් ඔබ දිගින් දිගට මේක කරන්න ගත්තා. මේක ඔබට ජීවිතේ රටාවක් අමාරුවක්. ඔබ පළවෙනි වතාවට දැසනම නැගිටින්න ඔබ පුරුදු වෙලා නැත්නම් පළවෙනි වතාවට ඔබ දැසනම නැගිටිනොත් ඔබට හරිම අමාරුයි. හැබැයි සතිය දෙකක් කරලා යනකොට තුන්වෙනි දවසේ තුන්වෙනි සතිය වෙද්දී ඔබ ඉබේම හැරෙනවා. ඔබට මාව තේරෙනවා. දේව වචන සම්පූර්ණව ඉතින් ඔක්කොම අපි කරනවා නෙමෙයි. අපි එකක් දෙකක් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉබේම අපේ ජීවිතේ ඒක සිද්ධ වෙනවා. හලෙලූයා. දැනටම මගේ ආදරවන්තයෝ ඔබ දන්න දෙයක්. වාස්තු වඩ වෙනස දැසෙර වෙනවා. වාස්තු කොයා සියල් ස්තුතිමත් වේ. ස්තුතිමත්. උන්වහන්සේ කනගාටු වෙන්න එපා. කනගාටු වෙන්න. උන්වහන්සේ කිව්වා යහපත් වෙන්න. උන්වහන්සේ කිව්වා මේ පොළවේ ආශිර්වාදමත් විදිහට ජීවත් වෙන්න. සම්පූර්ණ දෙස්තිය. උන්වහන්සේ වපුරන්නේ. උන්වහන්සේ සුද්ධ සභාවට සම්බන්ධ වෙන්න කියලා සම්බන්ධ වෙන්න. උන්වහන්සේ කිව්වා දෑත් ඔසවන්න කියලා. ඔසවන්න. මේ පුංචි දේ දන්න දේ කරන්න. කරද්දී ඊට වඩා විශාල දේවල් කරන්න ඔබට කරුණාව ලැබෙනවා. ඔබ ඊට පස්සේ පුදුම දේවල් කරන්න ගන්න. ඒ කියන්නේ ඔබගේ ඇදහිල්ල තර වෙනවා. එන්න තර වෙනවා. එන්න ශක්තිමත් වෙනවා.
ඊට පස්සේ ඔබ යම් කිසි දෙයක් කරද්දී ඔබගේ ශක්තිමත් ඇදහිල්ලෙන් ඔබට විශාල විපාකයක් ලැබෙනවා. හලෙලූයා. මම ඔබගේ පවුල, නිවස, ඔබගේ ඒ වගේම ඔබගේ දරුවන් ගැන, ස්වාමියා ගැන, භාර්යාව ගැන, නෑදෑයන් ගැන, ඔබගේ ශරීරය ගැන, ආර්ථිකය ගැන ඔබ යාඥා කරන්න. ඔබ එක්සිත් වෙනවද මාත් එක්ක මේ යාඥාවට? හලෙලූයා. එකමුතු වෙන්න. ධර්මිෂ්ඨ දෙවි පියාණනි යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. මේ උදෑසන ස්තුතිය ඔබ වහන්සේ අපට දුන්න පණිවිඩය නිසා මම යාඥා කරනවා මේ දරුවන්ට. පියාණනි පළමු කොට මේ දරුවන්ගේ අධ්‍යාත්මික වර්ධනය ගැන යාඥා කරනවා. ඒ අයගේ ආශිර්වාදය යේසුස් වහන්සේගේ නාමයෙන් අපි නිදහස් කරනවා. පියාණනි මේ කිසි කෙනෙක් ලෙඩ වෙන්න බෑ. මම කතා කරනවා මේ ශරීරවල තිබෙන සෑම රෝගයක්ම ඉවත් වෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ඇට කටුලේ මස් සහරවල වල රෝග මේ ශරීර වලින් පිට වේව යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ වගේම පියාණන් වහන්සේ දියවැඩියා රෝගයෙන් යම් කෙනෙක් බෙහෙත් බොමින් සිටිනවද යේසුස් වහන්සේගේ නාමයෙන් මේ දියවැඩියා රෝග නිට්ටාවට සුව වේවා. ඒව හොඳ කරන්න බෑ කියලා වෛද්‍යවරු කිව්වත් වෛද්‍යරුන්ගේ විද්‍යාවට ඉහළින් දේව විද්‍යාව වැඩ කරනවා. එම නිසා අපි යාඥා කරනවා මේ අයගේ රෝගයන් සුව වෙන්න. ඒ වගේම මම යාඥා කරනවා සුදානන් දෙවි පියාණනි මේ අයගේ අධ්‍යාත්මික ජීවිතේ සංවර්ධනය වෙන්න. ආත්මික වර්ධනය වෙන්න. ඇදහිල්ලෙන් තර වෙන්න. ඇදහිල්ලෙන් යෝධයන් වෙන්න. ඒ වගේම ධර්මිෂ්ඨකමේ ඵලදරන්ට මම යාඥා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේගේ ප්‍රේමය උස පළල ගැඹුර කිමෙක්ද කියා දැනගන්නා පිරිස මේ අයගේ සිත් නැමැති ඇස් පැහැදේවා කියලා මම යාඥා කරනවා. ස්වාමිනී මනස නිර්වුල්ව තිබේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. කනගාටුවෙන් පිරිච්ච මනසක් මේ ප්‍රීතියේ සහ බලාපොරොත්තුෙන් පිරිච්ච මනසක් මෙයට පැමිණේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ වගේම ඔබ වහන්සේගේ ආශිර්වාදයේ පොහොසත්කම ලබා දෙන්නේ ඔබ වහන්සේට දුක එකතු නොකරනසේක සපලත්වෙන් ජීවත් වෙන්න මම යාඥා කරනවා. හැම රෝගයක් හැම ආර්ථික ප්‍රශ්නයක්ම මේ අයගේ ජීවිතින් ඉවත් වේවා. යම් කෙනෙක් ණයව ඉන්නවද? ඒ ණය ගෙවෙන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරනවා. ඒ ණය ගෙවා ඉවර කරන්න ආශිර්වාද කරනවා. පියාණනි මේ අයගේ වතුර බිල්, ලයිට් බිල් ගෙවීමට අවශ්‍ය කරන මුදල් පැමිණේවා. ගෙවල් කුලි ගෙවීමට අවශ්‍ය කරන මුදල් පැමිණේවා. දරුවන්ගේ පාසල් කටයුතු වලට අවශ්‍ය කරන මුදල් පැමිණේවා යේසුස් වහන්සේන. හිඟයක් ඇති නොවේවා. වාහනවල ලීසින් ගෙවන්න මම ආශිර්වාද කරනවා. ස්වාමිනී මම යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් යම් කෙනෙක් රත්තරන් බඩු උගසේ තිබෙනවද ඒවා බේරෙන පිණිස. හැම බාධාවක්ම ඉවත් වේවා. ආර්ථිකව පොහොසත් වෙලා පියාණනි ඔබ වහන්සේගේ මිනිසයන් පොහොසත් වෙලා වඩා පොහොසත් වෙලා මිනිසයන් ඉදිරිපිට මේ ප්‍රදේශයන් වල දියුණු වුණා. ඒ දියුණුව මේ අයට තිබේවා. මේ අයගේ රැකියාවල් වල ආශිර්වාද මම නිදහස් කරනවා. ව්‍යාපාරයන් වල ආශිර්වාද නිදහස් කරනවා. පියාණනි ඔබ වහන්සේ ඉදිරිපිට මේ අය කාලා තෘප්තියට පැමිණිලා ඉතුරු වෙන පිණිස මුදල් ඉතුරු වෙන පිණිස මම යාඥා කරනවා. මෙයාගේ බැංකු ගිණුම් වල මුදල් ඉතුරු වේවා. දේව රාජ්‍යයට පළමු කොට වපුරන්න. ඒ වපුරන අස්වැන්නේ මෙයා ජීවත් වෙන්න මම යාඥා කරනවා. ඒ වගේම මෙයාගේ දරු මල්ලන් ගැන පෞල් ජීවිත ගැන මම යාඥා කරනවා. හැම දරුවෙකුටම ආශිර්වාද වේවා. හැම දරුවෙක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් සුවයෙන් සිටීවා. හැම දරුවෙක්ගේම ජීවිත නොමග නොයන පිණිස ආරක්ෂිතව සිටීවා කියලා යාඥා කරනවා. ඔය අයව නොමග ගෙනියන යක්ෂ බලවේගයන් යේසුස් වහන්සේගේ නාමයෙන් බැඳ දමනවා. ඒ යේසුස් වහන්සේගේ නාමයෙන් බැඳ දමනවා. පියාණනි හැම අන්ධකාර බලවේගයක්ම මෙයාගේ දරුවන්ගේ ජීවිතවලින් තුරන් වේවා. මේ වගේම මෙයාගේ නිවස භූමිය අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඊට පෙර දරුවන්ගේ ගෙනීමට අපි ආශිර්වාද කරනවා. පියාණනි උගත් දරුවන් බිහි වේවා. පියාණන් වහන්සේ මේ පොළවේ මෙයාගේ දරුවන් සාක්ෂි ඇති ජීවිත ගත කරත්වා. යහපත් චරිත ගුණාංග වලින් ජීවත් වේවා කියලා යාඥා කරනවා. ඒ වගේම ඔබ වහන්සේගේ ආශිර්වාද මෙයාගේ නිවස භූමියට නිදහස් වේවා. නිවස භූමිය තුළ තිබෙන සෑම බලපෑමක්ම අන්ධකාර සෑම බලවේගයක්ම ජේසුස් වහන්සේගේ නමින් දුරු වේවා කියලා කතා කරනවා. ඒ අන්ධකාර බලවේගයෙන් ඵලයව මේ ජීවිත වලින් එළියට. ඒ නිවස් භූමිය වලින් ඵලයව එළියට යේසුස් වහන්සේගේ නාමයෙන්. හාලෙලූයා. මෙයාගේ අතගස්සන දෑතේ කර්මාන්ත වලට මම ආශිර්වාද කරනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව මෙයාගේ ජීවිත වලට පැමිණේවා දැන්. මේ උදෑසන මේ වචන අසන හැම කෙනෙක්ගේම ආර්ථිකයට ආශිර්වාද වේවා. හැම කෙනෙක්ගේම ශාරීරික ස්පර්ශ වේවා. හැම කෙනෙක්ගේම නිවස ස්පර්ශ වේවා. නිවසේ දේව දූතයන් මොවුන්ට උදව් කරන්න රැකවල් කරන්න පැමිණේවා කියලා යාඥා කරනවා. පියාණනි මෙයාට විරුද්ධව සාධන ආයුධ සඵල නොවේවා. යක්ෂගේ සෑම ආයුධයක්ම සඵල නොවේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් මොවුන්ට විරුද්ධව විනිශ්චය කිරීමට නැගිටින මුඛයන් වරදටපත් වේවා. මෙයාට විරුද්ධව මීග කියන සෑම මුඛයක්ම වරදටපත් වේවා.
මේ අයට දොස් තබන මුඛයන් වරදටපත් වේවා. පියාණනි මේ මගේ දරුවන්ට ප්‍රසාදේ පැමිණේවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සඵල වෙලා වර්ධන වෙලා ආශිර්වාදෙන් ජීවත් වෙන වෙනස මම යාඥා කරනවා. නිවස භූමි මේ අයට අයිති වාහන වස්තු දීපල හැම දෙයක්ම සුරක්ෂිත වේවා. ඒව හොරාකන්ට ඒව බාධාවට පත් කරන්න මේ අයගේ දෑතේ කර්මාන්තව නිෂ්ඵල කරන්න උත්සාහ කරන යක්ෂ බලවේගයන් ජේසුස් වහන්සේගේ නාමයෙන් මම ආන කරනවා මේ ජීවිතවලින් පිට වේව. මේ අයගේ සෑම අංශයක්ම ආශිර්වාද වේවා. සෑම අංශයක්ම සමිදානනේ මේ සතුටෙන් ප්‍රීතියෙන් සමාදානයෙන් යුක්තව සිටින පිණිස මම යාඥා කරනවා. සීල ගෞරවය ඔබ වහන්සේට දෙනවා පියාණනි. ජේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. ආමේන්. 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 එනම් ඔබ හැමෝටම සුබ දවසක් ආශිර්වාදමත් දවසක් වේවා. ඉතින් මේ වචන අසන්න මේක ෂෙයා කරන්න තවත් අයට ආශිර්වාදයක් වෙන්න. ඔබ හැමෝටම ජේසුස් පිටයි. God bless you.